හිතන්න ඔබ සතුරු ගුවන් හමුදාවක ප්‍රහාරක නියමයක් කියලා. ඔබේ යානයේ තියෙන අති නවීන රේඩාර් තිරේ කිසිම සතුරෙක් පේන්න නැහැ. හැමදේම සාමකාමී. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබට කිලෝමීටර් 100කට එහයින් ආසේ හැංගිලා ඉන්න අදෘශ්‍යමාන සතුරෙක් මේ වෙද්දිත් ඔබ දිහා බලාගෙන ඔබට මිසයිලය ලොක් කරලා ඉවරයි කියලා. ඔබට ඒක තේරෙනකොට හැමදේම වෙලා ඉවරයි. අද අපි කතා කරන්න යන්නේ ආසේ පියාසර කරන නිකම් ගුවන් යානයක් ගැන නෙවෙයි. මේක ආසේ පියාසර කරන සුපිරි පරිගණකයක්. ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක් රුපියල් වලින් නම් කියාගන්නවත් බැරි තරම් දැවන්ත මුදලක් වියදම් කරලා ලෝක ඉතිහාසයේ මිනිසෙක් නිර්මාණය කළ මිල අධිකම සහ සංකීර්ණම යුද ව්‍යාපෘතිය වන F-35 Lightning II පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානය ගැනයි. මුල් කාලයේදී ලෝකයේම විහිළුවට ලක්වුණු හැබැයි අද වෙද්දී චීනයට සහ රුසියාවට පවා නින්ද නොවන බිහිකරු සිහිනයක් බවට පත්වුණු මේ අදෘශ්‍යමාන යක්ෂයාගේ සම්පූර්ණ කතාවයි අද ඔබට ගෙන එන්නේ. මේ දැවන්ත කතාව පටන් ගන්නේ 1990 දශකයේදී. මේ වෙද්දී ඇමරිකානු හමුදාව ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා හිටියේ. ඔවුන්ගේ ගුවන් හමුදාව, නාවික හමුදාව සහ මැරීන් බලකාය කියන අංශ තුනම පාවිච්චි කළේ ජාති තුනක ගුවන් යාන. එනම් F-16, F-A-18, Harrier 18 කියන ඒවායි. මේවා නඩත්තු කරන්න අති විශාල වියදමක් ගියා. මේ නිසා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කළා මේ ඔක්කොම යානා වෙනුවට මේ හැමදේම කරන්න පුළුවන් එකම එක සුපිරි ගුවන් යානයක් නිර්මාණය කරන්න. මේ ව්‍යාපෘතිය හැඳින්වුවේ Joint Strike Fighter කියලයි. මේක තමයි ලෝක ඉතිහාසයේ වාර්තා වුණු ලොකුම සහ වටිනාම හමුදා කොන්ත්‍රාත්තුව. ලෝකයේ දැවැන්තම ගුවන් යානා නිෂ්පාදකින් දෙදෙනා වුණ Boeing සහ Lockheed Martin කියන සමාගම් දෙක මේ කොන්ත්‍රාත්තුව ගන්න මාරාන්තික සටනක් ආරම්භ කළා. Boeing සමාගම හැදුවා X-32 කියලා යානයක්. Lockheed Martin කියන සමාගම හැදුවා X-35 කියලා යානයක්. තරගයේ නීතිය උනේ මේ යානයේ ශබ්දයේ වේගය ඉක්මවා යන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම හෙලිකොප්ටරයක් වගේ කැලින්ම උඩ රැසින්න ඒ කියන්නේ vertical take off කරන්න පුළුවන් වෙන්න ඕන කියලා. Boeing යානය මේ අභියෝගයේ ඉස්සර අසාර්ථක වෙද්දී 2001 අවුරුද්දේදී Lockheed Martin සමාගමේ X-35 යානය මුළු ලෝකෙම පුදුම කරමින් කිසිම ධාවන පතයක් නැතිව හෙලිකොප්ටරයක් වගේ take off කරලා අහසෙන් නතර වෙලා ඉඳලා ඉන්පසු ශබ්දයේ වේගයටත් වඩා වේගයෙන් ඉදිරියට රැඳිලා ගියා. එදා Lockheed සමාගම $1 බිලියන ගණනක කොන්ත්‍රාත්තුව දිනාගත්තා. F-35 යානයේ උපත සිදුවුණේ එහෙමයි. ඇමරිකානු හමුදාවලට ඕන වුණු විදිහට මේ යානය එකම හැඩයෙන් හැබැයි ප්‍රභේද 3කින් නිර්මාණය කරන්න ඉංජිනේරුවන්ට සිද්ධ වුණා. පළවෙනි එක තමයි F-35A යානය. මේ සාමාන්‍ය ගුවන් හමුදා පාවිච්චි කරන දිග ධාවන පතයකින් පියාසර කරන සම්මත යානයකි. මේ තමයි ලෝකයේ ගොඩක් රටවල් මිලදී ගත්ත යානය. දෙවැනි එක තමයි F-35C යානය. මේ නිර්මාණය කළේ නාවික හමුදාවට. මුහුද මැද තියෙන දැවැන්ත ගුවන් යාන අංගන නැව්වලින් පියාසර කරන්න ඕන නිසා මේකේ තටු අනික් ඒවාට වඩා විශාලයි. ඒ වගේම නැව් මැද නවත්වන්න ලේසි වෙන්න මෙහි තටු දෙක නමන්න පුළුවන් විදිහට හදලා තිබුණේ. හැබැයි මේක තමයි භයානකම සහ පුදුම සහගතම යානය තමයි තුන්වනුව. ඒ තමයි F-35B. මේක හැදුවේ ඇමරිකානු මැරීන් බලකායට. මේ යානයට ධාවන පතයක් අවශ්‍ය වූයේ නැහැ. මේ යානයේ නියමුව බොත්තමක් එබුවම යානයේ මැද තියෙන කවරයක් කැරෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ අතිශය බලවත් ලිෆ්ට් ෆෑන් එකක්. ඒත් එක්කම පිටිපස්සේ තියෙන ජෙට් එන්ජින් නොසල් එක අංශක 90ක පහළට නැමෙනවා. මේකෙන් නිකුත්වන දැවැන්ත තෙරපුම නිසා රාත්තල් 40,000කට වඩා බර මේ යකඩ යක්ෂයා හරියට UFO එකක් වගේ කිසිම ධාවන පතයක් නැතිව කෙලින්ම අහසට ඉස වෙනවා. පියාපත් තියෙන යානයක් මේ විදිහට අහසෙන් අතර වෙලා ඉන්න එක භෞතික විද්‍යාවට කරන දැවැන්ත අභියෝගයක්. F-35 එකක් කියන්නේ නිකම්ම නිකන් යකඩ ගොඩක් නෙවෙයි. මේක ස්ටීල් තාක්ෂණයේ ඉහළම තලයේ නිර්මාණයක්. මේ යානයේ බඳ හදලා තියෙන්නේ සතුරු රේඩාර් තරංග උරා ගන්න විශේෂිත රසායනික ද්‍රව්‍යයකින්. ඒ නිසා සතුරෙකුගේ රේඩාර් තිරයකට මේ දැවැන්ත ගුවන් යානය පේන්නේ හරියට කුඩා කුරුල්ලෙක් හරි ගොල්ෆ් බෝලයක් හරි වගේ. සතුරට මේ යානය දැක ගන්න ලැබෙන්නේ මිසයිලයක් ඇවිත් වදින අවසාන තත්පරයේදී විතරයි. හැබැයි මේ යානයේ තියෙන පිස්සු හැදෙනම තාක්ෂණය තියෙන්නේ යානය ඇතුලේ නෙවෙයි. නියමෝගේ ඔළුවේ. සාමාන්‍යයෙන් ගුවන් යානවල ඉස්සරහා වීදුරේ තමයි යානයේ තොරතුරු පෙන්වන්නේ. හැබැයි F-35 යානයේ එහෙම තිරයක් නැහැ. ඒ වෙනුවට නියමුවා පළඳින හෙල්මට් එක හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ ලෝකයේ තියෙන අතිනවීනම තාක්ෂණයක්. මේක හෙල්මට් එකක් ඇමරිකානු ඩොලර් 4 ලක්ෂයක්. ඒ කියන්නේ රුපියල් කෝටි 12කට වැඩි. මේ හෙල්මට් එක හරියට නියමුවාගේ ඔළුවටම සවි කළා වගේ. යානයේ වටේටම කැමරා 6ක් සවි කරලා තියෙනවා. නියමුවා හෙල්මට් එක දාගෙන පල්ලෙහා බැලුවොත් ඒට යානයේ බිම පේන්නේ නැහැ. ඒට පේන්නේ යානයේ යටින් තියෙන පොළව. නියමුවා කොයි පැත්ත බැලුවත් ඒ පැත්තේ තියෙන දේවල් මේ හෙල්මට් එකේ තිරෙන් කෙලින්ම ඔහුගේ ඇහැට පේනවා. ඔහුට පුළුවන් යානය ඇතුලේ ඉඳගෙන යානය හරහා එළිය බලන්න. ඒ විතරක් නෙමෙයි ඔහු හෙල්මට් එකෙන් සතුරු යානයක් දිහා බලලා ඔත්තමක් එවුවොත් ඒ බැලුව බැල්මටම මිසයිලයක් නිකුත් වෙලා ඒ ඉලක්කය විනාශ කරනවා. මේ තරම් සුපිරි තාක්ෂණයක් තිබුණත් මේ ගමන ලේසි වුණේ නැහැ. 2010 ගණන්වලදී මේ ව්‍යාපෘතිය ලෝකයේම විහිළුවට ලක් වුණා.
ඉතිහාසයේ ලොකුම සල්ලි නාස්තිය විදිහට මාධ්‍යමයකට ප්‍රහාර දුන්නා. හේතුව තමයි මේක තිබුණ අතිශය සංකීර්ණ පරිගණක කේත. මේ යානය දුවන්නේ කේත පේලි බිලියන 8කට වඩා වැඩි ප්‍රමාණයකින්. ඒ නිසා නිතරම පරිගණක දෝෂ ආවා. 2015 අවුරුද්දේදී දරුණුම විවේචනයක් ආවා. ඒ තමයි පරණ F-16 යානයක් එක්ක කරපු මුහුණ සටනකින් මේ අලුත් F-35 යානය පරාද වුණා කියන ප්‍රවෘත්තිය. හැබැයි උන්ට වැරදුනේ එතනයි. F-35 කියන්නේ ඩොග් ෆයිට් කරන්න හදපු යානයක් නෙවෙයි. මේක හැදුවේ සතුරාට පේන්න කලින් කිලෝමීටර් ගාණක් ඈත ඉඳලා සතුරාව විනාශ කරන්නයි. මේක ඔප්පුනේ 2017 ඇමරිකාවේ තිබුණු රෙඩ් ෆ්ලැග් කියන දැවන්ති උදේඅභ්‍යාසයේදී. එතනදී සතුරු යානා විදිහට ආපු F-16 යාන 20ක් විවදාන්න F-35 යාන වලට පුළුවන් වුණා. ඔවුන්ගේ එක යානයක්වත් විනාශ වෙන්නේ නැහැ. F-35 යානයක තියෙන භයානකම දේ ආයුධ නෙවෙයි. ඒකේ තියෙන සීනියර් ෆියුෂන් කියන තාක්ෂණය. අහසේ ඉන්න F-35 යානයක් තමන්ගේ රේඩාර වලින් දකින දේවල් ශනිකව මුහුදේ ඉන්න නැව්වලට සහ පොළවේ ඉන්න යුද නැංකිවලට ලබා දෙනවා. හරියට යුද පිටියේ ඉන්න මොලයක් වගේ මුළු සටනම මෙහෙයවන්නේ මේ යානයයි. අද වෙද්දී ඊශ්‍රායලයේ F-35 ඇඩය නමින් තමයි මේ යානා සැබෑ යුද පිටියට සාර්ථකව පාවිච්චි කරන්නේ. ඒ වගේම බ්‍රිතාන්‍ය සහ ජපානය වගේ ලෝකයේ බලවත්ම රටවල් ගණනාවක් තමන්ගේ ගුවන් හමුදාවේ කොඳු නාටි විදිහට මේ යාන තෝරගෙන ඉවරයි. රුසියාවේ Su-57 සහ චීනයේ J-20 වගේ පස්සන පරම්පරා යාන හැදුවත් මේ F-35 සතුව තිබෙන අති නවීන සංවේදක සහ සටන් ජාලගත කිරීමේ හැකියාවට කිට්ටු කරන්නවත් ඒ කිසිම යානයකට අදටත් බැහැ. ප්‍රමාද බිලියන ගණනක නාස්තින් සහ පරිගණක දෝෂ දහස් ගණනක් මැදින් නාවත් අවසානයේදී ලොක්හෙඩ් මාටින් සමාගම ලෝකයේ අහස පාලනය කරන අදෘශ්‍යමාන යක්ෂයාව නිර්මාණය කරා. මීළඟ දශක කිහිපය පුරාටම අහසේ රජු විදිහට කිරුළ දරන්නේ මේ F-35 Lightning II යානය බව කිසිදු සැකයක් නැහැ. ඉතින් අද කතාව මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.